ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකේ පුරා ඉන්න කොමඩියන්ස්ලා විශාල පිරිසකට ආරාධනා කරනවා වතිකානුවට. අපි දැකලා තියෙනවා ශුද්ධෝත්තම පාප්තුමන් පුංචි ළමයින්ව හම්බෙනවා. ලෙඩ දුක් හැදිලා තියෙන අසරණ වයසක මිනිසුන්ව විවිධ සංවිධානවල නායකයන්ව ඒ වගේම අසරණ අය වෙනුවෙන් වැඩ කරන සංවිධාන සහ පාප් වහන්සේ ඒගොල්ලෝ හමු වෙන්න වෙලාව වෙන් කරනවා. ඒ වගේම විවිධ රටවල නායකින්වත් හමු වෙනවා. ඒත් කවදාවත් නැතුව පාප්තුමා ඇයි මේ එකපාරම ලෝකෙ පුරා ඉන්න කොමඩියන්ස්ලට ආරාධනා කරන්නේ වතිකානුවට? මොකක්ද මෙයාලව හම්බ වෙලා කිව්වේ? ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. පාප් වහන්සේ 2024 ජූනි 14 වෙනිදා රටවල් 15කටත් වඩා වැඩි කොමඩියන්ස්ලා 100කටත් වඩා වැඩි දෙනෙකුට ආරාධනා කරනවා ඉතාලියේ වතිකානුවට. මේ අවස්ථාවට කෝනන් ඔබ්‍රයන්, ජිමි ෆැලන්, ක්‍රිස් රොක්, වූපි ගෝල්බර්ග් වගේ සුප්‍රසිද්ධ කොමඩියන්ස්ලා විශාල ප්‍රමාණයක් එකතු වෙලා වුණා. මෙහිදී මුලින්ම ශුද්ධෝත්තම පාප්තුමන් එම උත්සවයට සම්බන්ධ වෙන්න එද්දීම පිටිපස්සේ අසුනේ හිටපු ජිමි ෆැලන්, ක්‍රිස් රොක් සහ අනිකුත් කොමඩියන්ස්ලා පාප්තුමාට ආයිබෝවන් කියලා ආචාර කරන්නත් අමතක කරන්නේ නැහැ. මේ උත්සවයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් කියා සිටියේ සිනහව, සාමය මහජනයාට පැතිරවීමේ ලොකුම බලය තියෙන්නේ කොමඩියන්ස්ලා වෙතයි කියලා වැඩි දුරටත් පෙන්වලා දීලා තිබුණා. මානසික, ශාරීරික නොයෙක් විදිහේ ප්‍රශ්න වලින් සමාජයේ මිනිසුන් ගිලිලා ඉන්න වෙලාවක ලෝකයේ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ මුවගට සිනහවක් ගේන්න පුළුවන් කියන්නේ පුංචි වෙලාවකට හරි ඒක ගොඩාක් ලොකු වරප්‍රසාදයක් කියලා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. අපි කතාවට කියන්නේ hina වුණාම ඇගේ ලේ ටික හරි පිරිසිදු වෙනවා කියලා. ඒ වගේම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් මේ කොමඩියන්ස්ලට දෙවියන් වහන්සේට සිනාසෙන්න පුළුවන් බවත් ඒක අපහාසයක් නොවන බවත් පෙන්වලා දුන්නා. ඒ වගේම ඔබ කෙනෙක්ව සිනහ ගස්සනවා කියන්නේ යේසුස් වහන්සේගේ මුවගටත් සිනහවක් එක් කරන බවයි පාප්තුමා කොමඩියන්ස්ලට ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කොමඩියන්ස්ලට දිව්‍යන් වහන්සේට සිනාසෙන්න පුළුවන් බවත් ඒක අපහාසයක් නොවන බවත් ප්‍රකාශ කළා. නමුත් කතෝලිකයන්ගේ හැඟීම් සහ විශ්වාසයට හානියක් නොවන ලෙස එය කරන ලෙස ඉල්ලා සිටියා. පාප්තුමන් එයාටත් කොමඩියන්ස්ලට වගේම මේ වගේම සෙන්ස් ඔෆ් හියුමර් ටිකක් හරි තියෙනවා නම් කොච්චර හොඳද කියලා එයා වැඩි දුරටත් ප්‍රාර්ථනා කරලා තිබුණා. ඉතින් මේ උත්සවයට සම්බන්ධ වෙච්ච සියලුම කොමඩියන්ස්ලව පාප්තුමා පෞද්ගලිකව මුණ ගැසුණා වගේම ඔවුන්ට යන විට කොන්තේ බැගින් දෙන්නත් පාප්තුමා අමතක කරේ නැහැ. ඉතින් මේ දවස්වල අසනීප තත්ත්වෙන් පසුවන ශුද්ධ ෆ්‍රැන්සිස් පාප්තුමන් වෙනුවෙන් ඔගොල්ලොත් යාඥා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. subscribe Sanoj T